සුබ දවසක් වේවා. වෙල්කම් බෑක් ටු මයි channel. අද අපි ඔයගොල්ලෝ එක්ක යන්නේ තවත් ලස්සන ඩෙස්ටිනේෂන් එකකට. අපි දැන් ඉන්නේ ස්විට්සර්ලන්තේ ෆොක්ස් ටවුන් එකේ ඉන්නේ. මේ ෆොක්ස් ටවුන් එකේ තියෙන්නේ කියාස්සෝ නගරේ තියෙන්නේ ෆොක්ස් ටවුන් එක කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ අවුට්ලට් එකක්. මේක ගොඩක් සුපර් ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් කරන්න පුළුවන්. අපි ඔයගොල්ලෝ ඒක ඇතුළට ගිහලා පෙන්නන්නම්. පොඩි එක්සැම්පල් එකක් දෙන්නේ මේ ඩ්‍රෙස් එක වෙනවා ස්විස් ප්‍රෑම් 599. කියන්නේ ස්විස් ප්‍රෑම් 600ක් වෙනවා. කොහොමද මේ සලෝමන් කියන්නේ සම්පූර්ණම ෆ්‍රෙන්ච් බ්‍රෑන්ඩ් එකක්. ටෙක්නිකල් ඇඳුම් තියෙන්නේ very ගොඩක් මේ හොඳ රෙපියුටේෂන් එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක්. මේ ප්‍රතිදින ටිම්බර්ලන්ඩ් තියෙනවා. අද අපි ෆොක්ස් ටවුන් එකට ආවේ කිසිම ප්ලෑන් එකක් නැතුව. අපි කඩේකට ආවා මේ එයර්පෝර්ට් නගරේ තියෙන කොමඩ නගරේ කිලෝමීටර් 15ක් තියෙනවා. ඒ කඩේ ඕපන් සඳුදා උදේ වහලා. ඕපන් කරන්නේ 2:00ට. ඉතින් අපිට මේ වෙලාව ගත ගන්න තමයි මේකට ආවේ. ඒත් මට පොඩි වාසියක් හම්බුණා. ජැකට් එකක් ගත්තා නෝත් ෆේස්. ජැකට් එකයි ටෙක්නිකල් ට්‍රවුසර්ස් එකක් ගත්තා. ඒ වගේම නදීෂලක් ගන්න හම්බුණා. මේ කැම් කියන බ්‍රෑන්ඩ් එකක්. ඒ ටෙක්නිකල් ඇඳුම් මේ මෙහෙම ගොඩක් වැදගත් වෙනවා. මොකද වින්ටර් එකට සමර් එකට ඒව ගොඩක් වැදගත්. මොකද මේ දාඩිය මේ වෙන්නේ නැහැ. ඒ වගේ සීතල සුදුර ආරක්ෂා වෙනවා. ඉතින් ඒවා ගොඩක් කල් නදින්න පුළුවන් ඇත්තටම. ඉතින් මේ ෆොක්ස් ටවුන් එකේ ඇත්තටම ගොඩක් ලාභ දේවල් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් හයි ක්වොලිටි දේවල් ලාභයට ගන්න පුළුවන්. විශේෂයෙන් සමර් එකේ එහෙම නැත්නම් වින්ටර් එකේ ඉවර වෙනකොට මේ මම ඔකට බලා ගන්න පුළුවන් පිටිපස්සේ තියෙන ගුච්චි කාර් ඉතින් මේ වගේ මේ කාර්යයට ගියත් මේ අවුට්ලට් එකෙන් ගොඩක් ලාභයට බඩු ගන්න පුළුවන්. කියන්නේ ඒ ලාභයට කිව්වත් ඉතින් මේ ගුච්චි වගේ දෙයක් කාර්යයකින් හෑන්ඩ් බෑග් එකක් ගත්තත් ෆ්‍රැන්ක් 1000ක් විතර යනවා. ඒනකොට සාමාන්‍ය කාර්යයත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට ලාභයට ගන්න පුළුවන්. ඔකට බලන්න මෙතන මේ ෆොක්ස් ටවුන් එකේ ඔක්කොම තියෙන්නේ සුපර් ලක්ෂරි මේ බ්‍රෑන්ඩ් තියෙන්නේ ඔක්කොම. දැන් අපි ඉන්නේ ඉතාලි බෝඩර් එක ළඟ ඉන්නේ. මේක තමයි අන්තිමම කියාස්සෝ වල තියෙන අන්තිමම හයිවේ එකේ තියෙන වාහන නවත්තන්න පුළුවන් මෙතන රෙස්ටොරන්ට් තියෙනවා. රෙස්ට් කරන්න පුළුවන් ඒරියා එක. මේ කියන්නේ අවුටෝග්‍රීව් කියලා කියන්නේ. අද දවස හරිම රස්නේ. අද මගේ ෂෝට් වීඩියෝ එක මම ඔයාලට පෙන්වන්න උත්සාහ ගත්තේ අපේ ලයිෆ් එක මෙහි. දෙවෙනි එක තමයි මේ රටවල ට්‍රැවලින් කරන්න හරිම ලේසි. ලොකු මූන් එක්ස්පිඩිෂන් එකක් නෙමෙයි. තුන්වෙනි එක තමයි මේ අද අපි ස්විට්සර්ලන්තයට යන්න කිසිම බලාපොරොත්තුකින් නෙමෙයි ගියේ. අපි ගියේ අපිට එර්බකින නගරයට ගිහිල්ලා අපිට අවශ්‍ය කඩේකට යන්න ගියේ. බලනකොට ඒ කඩේ අද යනකොට වහලා. සාමාන්‍යයෙන් මේ කඩවල හැම එකම වගේ ඇරලා සඳුදා ඒක වහලා. ඉතින් අපිට පැය 3ක් කාලෙ තිබුණා. අපි කාලේ ගත ගන්න තමයි කොම නගරයට යන්න ගියේ. කොම නගරෙන් අපිට කාර් පාකින් එකක් හොයාගන්න බැරි වුණා. සල්ලි කෙවලත් පාකින් හොයාගන්න අමාරුයි. ඉතින් අපි තීරණය කරා මේ ෆොක්ස් ටවුන් එකට යන්න ස්විට්සර්ලන්තේ. ඉතින් ඒ ෆොක්ස් ටවුන් එකට මට කැමති වෙලාවට මම යනවා. ඇත්තම කියනවා මොකද ඒකේ ගොඩක් ප්‍රසිද්ධ අවුට්ලට් එකක් තියෙනවා. ඒකේ ගොඩක් ප්‍රසිද්ධ ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. විශේෂත්වය තමයි ඒක ලක්ෂරි බ්‍රෑන්ඩ් වලට අමතරව ඒකේ තියෙන ගොඩක් ටෙක්නිකල් බ්‍රෑන්ඩ් තියෙනවා. නෝත් ෆේස් වගේ බ්‍රෑන්ඩ් තියෙනවා. කැම්ප් වගේ බ්‍රෑන්ඩ් තියෙනවා. ඒ වගේ විකුණන තනිකර ටෙක්නිකල් ජැකට් ටෙක්නිකල් බ්‍රෑන්ඩ්ස් ඒවා ගොඩක් අත්‍යවශ්‍යයි ස්පෝර්ට් කරන එකට. මොකද ඒගොල්ලන්ට මේගොල්ලෝ වින්ටර් එකට වගේම සමර් එකට ගොඩක් අත්‍යවශ්‍ය දේවල් විකුණනවා. ඉතින් ඒකේ ගොඩක් එක අවුට්ලට් එකක් නිසා ගොඩක් ලාභයට ගන්න පුළුවන්. සාමාන්‍ය කඩේට වඩා 170ක් විතර ලාභයට ගන්න පුළුවන්. ඉතින් මේ සාමාන්‍යයෙන් ඒ ජැකට් ගොඩක් එක්ස්පෙන්සිව්. ඒ වගේම අද තවත් ලක් එකක් වුණා. මොකද දැන් මේ සමර් එක නිසා අර වින්ටර් එකේ තිබිච්ච ජැකට් දැන් ඒගොල්ලෝ තවත් මේ අඩු කරලා විකුණනවා. ඉතින් මම මේක පාවිච්චි කරලා මට ජැකට් එකකුත් මේ පැන්ට් ටිකකුයි ගත්තා. නදීචරත් ගන්න හම්බුණා කැම්ප් කියන බ්‍රෑන්ඩ් එකේ. ඉතින් මම ඕකට පෙන්නන්නේ මේ රටේ ජීවත් වෙනවා මේ වගේ ඒ වගේ අඳුම් ජැකට් වලට විදම් කරන්න වෙනවා. මොකද ඒවා නැත්තම් ලෙඩ වෙනවා. විශේෂයෙන්ම මේ මම මෙහි බයිසිකල් පදිනවා ලෝක ඇක්ටිවිටිස් කරනවා. ඉතින් ඒව කරනවා නම් ඒ වගේ ඇඳුම් ඒ වගේ ටෙක්නිකල් ඇඳුම් තියෙන්න ඕනේ. නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. මේ දෙවෙනි කතාව ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ ලයිෆ් එක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ඒ වගේම ස්විට්සර්ලන්තේ කියන්නේ ලෝකේ ගොඩක්ම expensive one of the most expensive country in the world. ඒ වුණාට මේ වගේ place වලට ගියාම
ගොඩක් කොම්පිටිටිව් ප්‍රයිස් වලට ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් Nike සපත්තු ගන්න පුළුවන් ගොඩක් ලාභයට ඒකේ පංගුරාට ගොඩක් රීසනබල් ප්‍රයිස් වලට දානවා. ඉතින් ඒක උන්ගේ අර මොඩල් එක ඉවර කරන්න ගොඩක් ප්‍රයිස් එක අඩුම කරලා දානවා. ඉතින් ඇත්තටම මේ වෙලාවට ගොඩක්ම ග්‍රීට් ඔපොර්චුනිටි ග්‍රීට් chance එකක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ යම්කිසි මේ දැනුමක් ලැබෙයි කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හැමෝටම ජය වේවා.